සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද ඉතින් මේ ඉරිදා දවසේ ටිකක් එළි වෙනකන් නිදාගත්තා. දැන් තමයි ඔන්න අපි හැරුණේ. හස්බන්ඩ් නැගිටලා අද යා මටත් එක්ක තේ හදලා මට කතා කළා. කීර නැගිට්ටත් බුදුපහන තියන්න ඕන නිසා මම ඔන්න ඉතින් එළියට බහැලා නැගිට්ට ගමන්ම කළේ පහන තියන්න මල් කඩන එක තමයි. තාම ඉතින් දාස්පතිය මල් ටික කඩන්න ලෝභ නිසා උඩ තියෙන මල් වතුවල එල්ලි ඒක හෙන්න මල් ටික මම ඉතින් කොහොම හරි කඩාගත්තා. පේනවනේ උස නැහැ කියලා නෑ. උඩ තියෙන වතුවල ඒවා කොහොම හරි ඉතින් කඩා ගන්නවා. මං ඉතින් මල් ටිකත් කඩාගෙන ඇවිල්ලා ඔන්න ඉතින් මනටම බුදු පහන තියාගත්තා. මේ දවස් ටිකේම පාන්දරම හැරෙනවා හොරහින්දා බුදු පහන තියන්න වෙලා තියෙන්නේ දඩි පිටියේ තමයි. ඊළඟට ඔන්න මං කුස්සියට ඇවිල්ලා ජනල් ටිකත් අරගත්තා. මේ ඉතින් මම අම්මලා ගෙදරට එන පාර ගාව තියෙනවා හොඳ අඟුන වැලක්. අම්මලා වත්තේ අඟුන වැලක්. ඒකේ කොළ ටිකක් කඩාගත්තා. අද අඟුන කොළ සම්බෝල ටිකක් හදන්න. මේ වැල නම් ගොඩක් සරුවට තිබුණ වැලක්. දැන් ඉතින් මෙච්චරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒත් ඉතින් ඒකේ කොළ කන්නේ අම්මලා අපි විතරයි. අම්මලා වත්තේ අඟුන වැලක් නේ මේ තියෙන්නේ. මම ඉතින් ඒකේ තියෙන කොළ ටිකත් කඩාගෙන දැන් ඉතින් මේ කුස්සියට ආව උයන්න. අද තනිකරම තියෙන ගමේ කෑම වේලක්. ඒ කෑම ටික ඉක්මනටම හදාගන්න ඕනි. අද ඉතින් මට උයන්න ඉතුරු වෙලා තිබ්බේ තරණබඩු විතරයි. මම ඒ හින්දා අම්මලා වත්තට ගිහිල්ලා අඟුණු කොළ ටිකත් කඩාගෙන ඇවිල්ලා තරණබඩු ටිකත් මේ ළඟ තියාගෙන හාල් ටික හොදලා ලිපේ තියාගන්නවා. හාල් ටික හොදලා මම රයිස් කුකර් එකට දාගත්තා. ජනලි බබත් ඉතින් වටේ කැරකෙනවා. අපිත් එක්කම තමයි හැරුණේ. දානිරු බබාවත් ඔන්න මම ළඟ තියාගෙනම වැඩ ටික කළා. මම මේ හාල් ටික හොදලා තරණබඩු කපන අතරේ හස්බන්ඩ් ඉතින් එහා පැත්තේ ඉඳගෙන පොල් ටික ගාලා දුන්නා. දැන් ඉතින් මම මේ තරණබඩු ටික කපන්න ගත්තා. ඔයාලත් තරණබඩු කපනකොට වතුර එකකට කහ චුට්ටක් දාලා නේද තරණබඩු දාන්නේ. එතකොට තරණබඩු වල කහට ගතිය එන්නේ නැහැ. නැත්තම් ඉතින් තරණබඩු වල මැද සුද්ධ කරලා ඉවර වෙලා නිකම්ම තිබ්බොත් ඒවා වල කහට ගතිය ඇවිල්ලා පොඩි කහට රහක් එනවා. මම නම් ඉතින් යන්න ගත්ත කාලේ ඉඳලම අම්මගෙන් ඉගෙනගත්තු මේ දේවල් හින්දා කහට රහක් නැතුව තරණබඩු හදන්න පුළුවන්. ගොඩක් අය නම් මේ තරණබඩු එක තලලම ගන්නවා. ඒත් මං කවදාවත් එහෙම හදලා නැහැ. තරණබඩු එක මම මේ විදිහට හතරට කපලා මැද්ද සුද්ධ කරගෙන තමයි අරගෙන තියෙන්නේ. දැන් ඉතින් මේ ඔයාලට පේනවනේ තරණබඩු කපපුවාම ඉතින් තියෙන දේවල්. ඉස්සර ඔෆිස් යන කාලෙත් කන්නේ කැමතිම කෑම එක වුණාට හදන්න හරිම අකමැති. මොකද අපේ ඇඟිලි ටික කැත වෙනවනේ කහට ගතියට. දැන් ඉතින් පරිප්පු ටිකත් මම ඔය හොදලා ළඟට අරගෙන තියාගෙන ඉන්නේ. මම මේ ලුණු කරපිංච ටික ඔක්කොම අරගෙන ඒවත් සෝදලා කපලා මේ දෙකට ඔය විදිහටම දාගන්නවා. මේ කෑම වේල හරිම සරලයි. ගොඩක් අමාරු දෙයක් නෙමෙයිනේ. ඒ වගේම තමයි රසයි. පරක්කු වෙලා නැගිට්ට කියලා නැහැ ඉතින්. දෙකත් හරි හදන්න ඕනේනේ. හැබැයි ඉතින් අපේ හස්බන්ඩ් නම් මේ තරණබඩු කන්නේ නැහැ. අද ඉතින් මට යාට බත් කවන්න වෙනවා. එතකොට තමයි යාට මේ තරණබඩු කවන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට ඉතින් මම කැමති දේවලුත් හදන්න ඕනේනේ ගෙදර. ඔන්න ඉතින් මම තරණබඩු එකට
ලුණුයි, තුන පහ කුඩුයි, මිරිස් කුඩුයි, අබ කුඩුයි, උළුහාල් චුට්ටකුයි තමයි එකතු කරගන්නේ. පරිප්පු එකට කහ කුඩුයි, අබයි, ලුණු කුඩුයි විතරයි මම අද එකතු කළේ. මොකද තලන බටු එක ටිකක් සැර පාටට හදලා පරිප්පු එක අද කහ පාටට තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් තලන බටු එකට නම් මම එකටම කිරි දාලා ඔහොම මේක හින්දනවා. මේ තලන බටු එකට අල දැම්මත් රසයි, කරවල කෑල්ලක් වගේ දැම්ම නම් ගොඩ හරියක් රසයි. මම අද කරවල දැම්මේ නැහැ. අද අපේ ගෙදර තනිකරම වෙජිටේරියන් කෑම වේලක් හින්දා ඒකටවත් මම කරවල දාන්න නැතුව තමයි හැදුවේ. පරිප්පු එකට මම ඒකම වතුර ටිකක් එකතු කරලා හිඳෙන්න අරිනවා. දැන් ඉතින් තලන බටු එකයි පරිප්පු එකයි ලිපේ තියලා මම මේ අඟුරු කොළ ටික කපා ගන්න හදන්නේ. අඟුරු කොළ ඉතින් තිත්තයි කියලා දන්නවනේ. අපේ අම්මලා ගෙදර තියෙන අඟුරු වල කිරි අඟුරු වලක් නෙමෙයි. ඒ වුණාට හොඳට දෙල්ලෙමන් චට්ටක් හරි දෙහි ටිකක් හරි මිරිකලා උඹලකට ටිකක් දාලා ගත්තා නම් මේ වෙයි තිත්ත ගතිය ටිකක් අඩුයි. අඟුරු කොළ ඉතින් ගුණයිනේ. මං ඉතින් අඟුරු කොළ ටික හීනියට කපනවා. මේක මැෂින් එකේ දාලා කපන්න බෑ. එතකොට අඟුරු කොළ වල තිත්ත ගතිය ගොඩ හරියක් වැඩි වෙනවා. අතේම තමයි කපන්න ඕනේ. අනිත් එක ඉතින් කොළ චුට්ටයිනේ. ඔක මැෂින් දාන දෙයක්වත් නැහැ. මං ඉතින් මේකට පොල් ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට කපලා දාගත්ත රතු ලුණු ටිකත් එකතු කරගන්නවා. ඒ වගේම තමයි අමු මිරිස් පොඩ්ඩකුත් එකතු කරගෙන මේකට මම දාන්නේ ලුණුයි ගම්බිරිස් කුඩුයි විතරයි. ඊට පස්සේ පොඩි නාරංගඩියක් මිරික ගන්නවා. මේකට ඉතින් උඹලකඩ චුට්ටකුත් එකතු කරගත්තා නම් රසයි. ඒ වුණාට ඉතින් අද අපේ ගෙදර ඔක්කොම වෙජිටේරියන් කෑම නිසා මම ඒකට උඹලකඩ එකතු කළෙත් නෑ. ඔය තියෙන්නේ මගේ අඟුරු කොළ සම්බෝලේ. හරිම රස පාටයි නේද? ඇත්තට මේක රසයි. තිත්ත ගතියක් නම් තිබුණෙම නැති තරම්. මං හිතන්නේ මං ඒක පොඩි වෙන්නේ නැති වෙන්න කපපු හින්දා වෙන්නේ නැති. ඔන්න ඉතින් දැන් ලිපේ තිබ්බ තලන බටු එකත් හොඳටම උතුරනවා. මං ඉතින් මෙහෙම පොඩ්ඩක් ඒක කවලම් කරලා ඉවර වෙලා ලිපේ ගින්දරත් අඩු කරලා දැන් ඉතින් මේක මෙහෙමම හිඳෙන්න අරින්න ඕනේ. එතකොට තමයි රසම මේක. බලන්නකෝ ඒකේ ලස්සන මාරම රස පාටයි. ඊට පස්සේ ඉතින් පරිප්පු එකත් වතුර හිඳිලා හින්දා මම ඒකටත් දැන් මේ පොල් කිරි එකතු කරගන්නව කවලම් කරගෙන. පරිප්පු ඔයාලා කිරි දාලම හදන අයත් ඉන්නවා. මම නම් ඉතින් හදන්නේ වතුරෙන් පරිප්පු ටික තැම්බෙන්න තියලා ඒක හිඳුනන් පස්සේ කිරි දානවා. අය තියෙන්නේ ඔන්න දැන් ඉතින් මම කිරි දැම්මා. බටු එකටත් මම තව කිරි චුට්ටක් දැම්මා. මොකද ඒකට නිකන් කිරි මදි වගේ ගතියක් මට දැනෙන නිසා. ඔන්න යාළුවනේ මගේ අද කෑම වේල. හරිම සරලයි. ඊ හදපු chili paste පොඩ්ඩකුත් තියෙනවා. ඔය තියෙන්නේ කිරි පාටට හදපු පරිප්පු කිරි රසට. මේක චුට්ටක් මිරිස් රසට හදපු තලන බටු සහ නාඩු බත්. ඕක තමයි අපේ අද ඉරිද දවසේ කෑම වේල. හරිම සරලයි. ඔක්කොම වෙජිටේරියන්. මම වැඩට යන දවස්වලට නම් ඉතින් මේ වගේ හිඳෙන්න කෑම හදනවා. දැන් ඉතින් ආයෙමත් එහෙම කාලයක් ගෙනවනේ. බලන්නකෝ මං ඉස්සරහට හදන කෑම ටික.
ඔය විදිහට ඉතින් ඉරිදා දවසේ මම එළි වෙලා හැරුණාට මගේ වැඩත් කරගෙන රස කෑම වේලකුත් ගෙදරට හදලා ඔන්න ඉතින් මම කුරුල්ලන්ටත් බත් ටිකක් දාලා අද දවසේ ඉතුරු වැඩ ටික කරගන්න ඕනේ. මාව එහෙනම් මෙච්චර වෙලා බලන් හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. සුබ දවසක්.